Allah dua dua ගම්මේස කොයි ගම් හතේම ඉතින් වැඩෙක් වගේ වඩෙක් වේ නම් අපි රණේ බාස් තමයි හැබැයි මෙහෙමයි හැමදාම ওই ලෑලියට හරහා දාන 6යි 5 කැටයන් ඇඳයි එතකොට මේ මොනර කැටයම දාපු අර දොර දෙකේ බුරුත අල්මාරියේ ගහලා නම් අපේ එකට මේවා දිනු කරන්න බෑ ගොයි අපේ රටට මොනවද ඕනේ නව නිපැයුම් ලෝකෙට ඉදිරිපත් කරලා අපේ රටට ඕනේ මොනවාද ඩොලර්ස් බසනේ මොකෝ මේ පුණ්ඩක් උඩ ගහගෙන හරි වොන්දුන් දෙනා ඉන්නවන්නේ ඔය පුණ්ඩක් කුණේ ජනකගේ නීකොඩු අනේ අකෝ තෝ හිතෝ දෙකෝ මන් දන්නේ නැහැ කියලා මේ ජනක වඩු වැඩ කරන කාලේ තොපේ තාත්තා හිටියේ 8 නෙවෙයි 7 හිටියේ 7 වෙදලා හිටියෝ කඩ මං ලීයෙන් ගත්ත වැඩ ඒ කාලේ අපි මේ නිකම් පුටු අල්මාරි මේ සාදලා ලීයව භාවිතා කරේ නෑ අපි මොනවද කරේ නව නිපැයු කවුද අපෙන් ඒ දවස්වල බඩු ගත්තේ පිට රටවල් වල ඉන්න සුද්දෝ නෙවෙයි යකෝ සුද්දෝ උඹලට කියන්න මල්ලි ඒක දවසක් මං ගාව ගෝලියෝ 140ක් වැඩ කරා උන් ටිකත් එක්ක මං කැලේ ලීරේ හිටියේ කැලේට උඩින් අහසේ ඇහෙනවා මල්ලි මට ගුඩු ගාලා සද්දය පොට්ටක් විපරම් කරලා බැලින්න අපිට හිලින් ආකායේ මෙන්න හෙලිකොප්ටරයක් ඒකම වැටුණා මල්ලි කඹයක් මෙන්න එනවා කඹේ දිගේ කවුද STF එකේ වෙන්නේ නැති මායිතේ ඔයලා කලේ කපනේ කාලන්න ඔකේ මිත්තනියගේ වස්ත්‍රය නාසයිකේ ලොක්කා ආවේ එතුමා මගේ වැඩ දැකලා පැහැදිලා ආව ගමන් මට කිව්වා really appreciate you කියලා ඒ කියන්නේ මොකද්ද මගේ කැටයන් හරි ලස්සනයි මම වැඩෙක් කියලා වැඩෙක් කියලාද දන්නේ නේ කිව්වේ අනවශ්‍යයිනේ හරි වැඩෙක් උනත් වඩෙක් නේ අඩේ ඒකත් ඇත්තනේ ඒ සුදුත්තම යමාව හම්බෙන්න ආවේයි ඒ නාසා ආයතනයේ යවන අලුත්ම රොකට් යන්ත්‍රේ මට කියලා ලීයෙන් හදව ගන්න ඒ සුදුත්තම මට ඇවිල්ලා කිව්වා ජානක මට වෙන මොකුත් එපා මේ රොකට් එක මට ගහලා දීලා මම ගොඩ දාපන් සගෝ කෙලින්ම ගැහුවා මල්ලි රොකට් එකේ උඩ හංස පුට්ටුව ගැහුවා හංස පුට්ටුව ගහලා යටින් ගැහුවා දේවහයියේ ආරක්ෂාවයි කියලා යට ගැහුවා වටේට මොණ්ඩ කැටේම ඩිකිය පැත්තේ අර පිටිපස්සේ ඉන්න රොකට් වලට පේන්න ගැහුවා මගේ පස්සයි ඔය මූණයි හරි අවදානම් කියලා ඒ සුදුත්තමයා මං හදපු රොකට් එක දැකලා හරියට සංවේදී වුණා මාව පදාගෙන මගේ මේ උර පත්තට ඔලුව තියන් අඬනකොට සට්ට ගාලා වැටිච්ච කඳුළු මේ බුරිය දිගේ කලයි යනවා මට දැවුම් අන්න එහෙමයි මල්ලි අපි රටට ඩොලර්ස් ගෙනාවා ඕන් ඕකගේ පම්පෝරිය අහන් ඉන්න නැතුව අර වෑරන් ගිහිල්ලා අර ගැටේ රැහැලා දාලා අර කොටේ ඉරලා දාපල්ලා හවසනට බඩු ටික දෙන්න තියෙනවා ඔයාලා මේ හිතන නැති හැමදාම ජනක කියන්නේ බොරුය පම්පෝරිය අනේ නිකන් යන්න වාසුන්නේ යන්න ඔන්න වෑගෙනින් ඔය ගැට රැහැලා දෙන්න අයියා මේක දෙන්නයි කියලා කිව්වා මේ කොටේ පරිගන්නේ අනේ මේ පැත්තකට ගියන් බලාගෙන වෑයක් භාවිතා කරලා හරියට ගැට රහ ගන්න ආකාරය. උඹලා හිතද හැමදාම පම්පෝරි කියලා. යකෝ මේවා අපේ අත්වලට නිකන් හැඳි ගෑරුප්පුවගේ. බලාගෙන මේ ගානට මේ මුස්සලා පොත ගැම්මක් අරගෙන මෙහෙම මෙයාගේ අම්මගේ වලිය මහා හිසරදයක් වෙලා තියෙන්නේ මට නම් මචං. මේ මෙයාලගේ අම්මා හිතන් ඉන්නේ මම ගෙදර වැඩකාරී කියලා. පොඩි වැරද්දක් වෙන්න බෑ. අහස කඩන් වැටෙන ගානට පෙරිහන් දෙන්නේ. කොච්චර කරත් ඇති වැඩක් නෑනේ. හැබැයි යාගේ දුව ගෙදර ආව දවසට කොස්සක් අතින්වත් අල්ලන්න දෙන්නේ නැහැ. අර අල්ලපු ගෙවල් ගානේ ගිහිල්ලා මාව සවුට්ටු කරලා කතා කරනවානේ. මේ නැන්දම්ම ලේලි වලිය ලෝකේ තියෙන පරණම වලියනේ. හැබැයි මචං මට නම් විශ්වාස නැහැ උඹේ වයිෆ් අම්මත් එක්ක ඔච්චර කිරිපැණී වගේ ජීවත් වෙනවා කියන කතාව නා. ඒක නම් ඇත්ත හැබැයි. හරි. අපි එහෙනම් ලයිව් බලමු. ඒ දෙන්න කොච්චර සතුටින් සහයෝගයෙන් සමගියෙන්
ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවද කියලා. ඒ කොහොමද ලයිව් බලන්නේ? CCTV වලින්. නෑ බං. හෙට උදේ මම ඔෆිස් යන්න එළියට යනවනේ. එතකොට උඹලා දෙන්න ෂේප් එකේ අපේ ගේට් එක ගාවට ඇවිල්ලා ඉඳපන්. අපි වැටෙන් පැනලා පිටිපස්සෙන් ගිහිල්ලා බලමු ඒ දෙන්න මොකද කරන්න කියලා. එතකොට බලා ගන්න පුළුවන් නැන්දම්මයි ලේලි කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඉන්ටරෙස්ටිං නා සුපිරි. ඔන්න මාර අයිඩියාස් තියෙන මචං. රත්තරන් ලේලි පොඩ්ඩක්නේ ශ්‍රීමතිට හම්බෙලා තියෙන්නේ. අද කාලේ ඔය වගේ කීකරු ගෑන් ළමයි හොයාගන්න බෑනේ. මේෝ කනට ඇහෙන්න කතා කරන්නේ නෑනේ. එළියට පහලිටියොත් පේන්නේ නෑ නේද? අහිංසක දරුවෙක්. අම්මේ මං යනවා. හා පුතේ. ආන්ටි යනවා. හොඳයි පුතේ. අන්න ලෝචිදු බලාගෙන ඉන්නවා. ශ්‍රීමති එහෙනම් යන්න. ඒකට කමක් නෑ. මං එහෙනම් යනවා ශ්‍රීමති. ලෝචිදුටත් පාළු ඇතිනේ. මගේ බිරියානි එක ලිප්පේ. යන්නම්. අම්මේ මිදුලතු ගන්නද? ඕකේ ඉතින් මගෙන් අහන්නත් දෙයක් නැහැ. මිදුලතු ගාලා ඕන් ওই මල් පැල ටිකට වතුර ටිකකුත් දාන්න. මොකද කියන්නේ? ආ? යකෝ මේ පොඩ්ඩ ලීලේ දුන්නම එන්න එපා ගෝණිය ඇතුව කරේ නගින්න. නැත්තම් මම කියලා බලන්න. කක්කේ තියලා සෙමාරනවා දැනගනි ලුල්පම් මිරිස්තලියක් එක්ක. මල් පැල වලට වතුර. යකෝ මේ බල්ල රොත්තක් ගෙනලා දැනගනි මම මේවට හුජ්ජ කරවනවා. වහපන් කොට. මේ අහල පහල මිනිස්සු ඉන්නවා. තොගේ ඔය හැකරකට අරගෙන ආන් ගේ ඇතුලට ගිහිල්ලා. මෙතන මේ එළියට වෙලා අපේ සාමය යවන්න නැතුව. යකෝ දෙයියනේ අපි දෝලාවක තියලා ගෙනාවට මේ වගේ පගර නැටි කිය. යා හිසක කොල්ල පව් දෙයියෝ. අනේ නල්ල මලේ හරි වැදගත් මිනිස්සු. එන්න කියපන් කුඹේ අහිංසක කොල්ලට. මල් ගවුමක් අන්දලා මෙතන නටවන්න. මතකනේ කතා වෙච්ච විදිය. ඊයේ මම අතු ගෑවා. දවසක් තමයි වැඩ කරනවා කියලා කතා වුනේ. අද ඔරේගේ ටර්න් එක මිදුලතු ගාලා ගේ තතු ගාලා මල් පැලවට වතුරක් දාන එකයි ඇත්තේ. දෙන්නේ උඹ මට ඔය විදිහට කතා කරනවායි කියලා මගේ කොල්ලා දැනගත්තොත් එහෙම තෝව හැම ගහයි යකෝ. හැම ගහන්න මම බොයිලර් කිකිලියක් කියලා හිතුවද? යකෝ මේ දැනගනි මේ වැලි මතුරුලා දෙන්නටම කරනවා මම නැක බැවිලා එන හූනියම. නැත්තම් පන්නනවා යකෝ නූල. මගේ කොල්ලා. මේ කවිඳු කිව්වට තරහ වෙන්න එපා. මේ සමගි සමාදානි බලනකොට මායි මගේ නැන්දම්මයි මොන්ටිසෝරි ළමයිනේ. අපේ වරි නිකන් ලාමක ටින් වගේ. ඒකට මේක ඊශ්‍රායල් පලස්තීන යුද්ධය වගේනේ අප්පා. මචං අපි ආපු විදිහටම පිටිපස්ස දොරෙන් යනවා. උඹත් එනවද? මචං අපි මේ ඇවිල්ලා වැරදි ගෙදරකටද බං. මහලකු නැන්දම්මා. යකෝ ආව මෙතන මාව අල්ලලාට අනම්මයි පුතයි. තම්සෙත් එක තම්සිගේ අම්මා. බබා